मेरा ने मार मर मेरा ने එතුමා කියන දේ පිළිගන්නවා නම් අපිට සිද්ධ වෙනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සුදු රෙද්දාස්සේ හැංගිලා කුක්ත බලවේගයක් එතුමාගේම ආරක්ෂාව ලබන මිනි මරණ බලවේගයක් ඉන්නවා කියලා අපිට පිළිගන්න වෙනවා. අපි ඒ නිසා ආණ්ඩුවට බල කරනවා වහාම අද මේ අය කවුද කියලා කියන්න වෙන කාටවත් මේක කියන්න බෑ. පොලිසිය අහිංසකයි. පොලිසියට පුළුවන් අපව ඇහිලා මෙතන ආම්බාම් කරන්න. මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඇයි? රාජ්‍ය ආරක්ෂාවක් කොන්ට තියෙන නිසා. ඊට පස්සේ වෙඩි දීපා. ඊට පස්සේ වෙඩි දීපා. පොලිසියේ ලොකු ලොක්කෝ. පොලිසියේ ලොකු ලොක්කෝ. මිනි මරණ. උන්නක්කෝ. මිනි මරණ. උන්නක්කෝ. ඒක හරිම පොලිසිය. ඒක හරිම පොලිසිය. මරුව රකින්න. පොලිසිය. මරුව රකින්න. පොලිසිය. ආණ්ඩුවට අපි කියන්නේ ආණ්ඩුවට අපි කියන්නේ මිනි මරුවෝ අල්ලපියව. මිනි මරුවෝ අල්ලපියව. මම හිතන්නේ නසන්ත වික්‍රමතුංග ඝාතනය මේ වෙලාවේ මේ රටේ ජනමාධ්‍ය නිදහස මූණ දෙන ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ජනමාධ්‍ය නිදහස මූණ දෙන වාරණය, පීඩනය, මර්ධනය නැවත වාරයක් අපිට පැහැදිලි කරපු නැවත වාරයක් අපිට උදාහරණයක් මගින් සපයපු දෙයක්. ඒ වගේම මේ වෙලාව අපි තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. ලංකාවේ ජනමාධ්‍ය අන් කවරදාටත් වඩා විශාල අභියෝගයකට මේ වෙලාවේ මුහුණ දීලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ නීතිය ආධිපත්‍යය අන් කවරදාකටවත් වඩා බරපතල ලෙස දින වැටලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ රසන්ත වික්‍රමතුංග වැනි ඉහළ මට්ටමේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකුට සහ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුට මේ රටේ ආණ්ඩුව අදහස් කරන මතයට විරුද්ධ අදහසක් පළ කරපු නිසා මේ රටේ ආණ්ඩුව මේ රටේ ඇති කරමින් තිබෙන මාධ්‍ය මර්ධනයට එහෙම නැත්නම් හමුදාකරණයට විරුද්ධ අදහසක් පළ කරපු නිසා ඔහුට ජීවිතේ මන්දිරවන්න සිද්ධ වුණා. අත මෙවැනි ආකාරයේ ඝාතනයක් මෙවැනි ආකාරයේ මර්ධනයක් පීඩනයක් ඇති නොවන පරිදි ජනමාධ්‍ය සංවිධාන විතරක් නෙමෙයි දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි මේ රටේ සියලු මහ ජනතාව කියන්නේ මාධ්‍ය වලින් තොරතුරු බලාපොරොත්තු වෙන මේ රටේ වෙන්නේ මොකක්ද කියන එක බලාපොරොත්තු වෙන මේ රටේ මහ ජනතාව පාරට බහැලා නැවත වාරයක් මේ වගේ විනාශයක් මේ රටේ ඇති වෙන එක වළක්ව ගන්න දැන්ම පාරට බහින්න ඕන කියලා මම යෝජනා කරන්න කැමතියි.
and media organizations gathered here to protest against the killing of well-known journalist Lasantha Wickramatunge, editor of Sunday Leader. And all we want to say is a simple message to the government. We want to say that we want government immediately investigate into this incident and arrest the killers and bring them to the book. Failing in that responsibility, we will definitely hold government responsible for this cold-blooded murder of a journalist. And we hope that, listening to all these people's voices, government will take immediate steps to initiate independent, transparent investigation and bring the culprits to book so that this kind of attacks against media will stop. And Lasantha Wickramatunge was one of the courageous journalists we had in Sri Lanka, and his loss is not, we cannot replace his loss. And we all wanted to say that journalists like Lasantha, we need journalists like Lasantha in Sri Lanka in a time we lost him in a time we really want journalists like Lasantha Wickramatunge, and that is a message we all are saying here. Colombo Lake House ආයතන ඉදිරිපතට ජනතාව ඒකරස් කරේ මේ ක්ලේශ ඝාතනය ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම කිසිම වග විභාගයකින් තොරව කියන්නට නොදෙීමේ ප්‍රාර්ථනය. මං හිතන්නේ අද රජය මේ මරණයට වගකිය යුතුයි. ජනාධිපතිවරයා මේ මරණයට වගකිය යුතුයි. මොකද ඔවුන් නීතිය හා සාමය රැකීමේ පරම අයිතිය දරන පුද්ගලයන් සහ ආයතන හැටියට උන්ට ඒ වගකීම තියෙනවා. එය මතක් කරන්නයි අද අපි මෙතනට පැමිණියේ. ඒ වගේම අපි ජනතාවට කියන්න කැමති භයානක ෆැසිස්ට් කාලේ ආණ්ඩුවක් මේ රජය තුලින් මතුවෙනවා. විරුද්ධ මත දැරීමේ අයිතිය පාගල මිලිටරි බලය තුලින් විරුද්ධ මත මර්ධනය කරන්නට යන මේ පියවර පරාජය කරන්නට අපි ව්‍යාපාරයක් හැටියට ඉදිරියට එනවා. ඒ සඳහා ජනතාවගේ අයිතිය අපි ආයාචනය කරනවා. ඒ සඳහා අපිත් සමග එකට එක්ව වෙන්නේ කියලා. ආණ්ඩුව හැම වෙලේම උත්සාහ කරන්නේ ජනතාව පැත්තකින් තියලා ආණ්ඩුවේ ඒගොල්ලන්ගේ ප්‍රදේශපාලකයන්ගේ කටයුතු වෙනම කරගෙන යන්න. එතකොට ආණ්ඩුව කරන හොරබැර දූෂණ වංචාවන් දැනගැනීමේ අයිතිය මූලික අයිතිය විනාශ කරන්න තමයි ආණ්ඩුව බලන්නේ. ඒකට මේක හෙළිදරව් කරන කණ්ඩායම තමයි ජනතාව සහ ආණ්ඩුව අතර තියෙන සංවිධානය තමයි සිවිල් සමාජය කියන්නේ. ඒකට සිවිල් සමාජයට අයිති බුද්ධිමතුන්, ඒ වගේම මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන මේ සියල්ලම. ඒකට මේ සියල්ලටම මේ සිවිල් සමාජය අකර්මණ්‍ය කළ නිශ්ශබ්ද කිරීම තුලින් මහ ජනතාවට තොරතුරු ලබා ගැනීම, ආණ්ඩුවේ කරන හොරමැර වංචාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිය අවහිර කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කියලා කියන්නේ ඒ සිවිල් සමාජයේ විශාල දැවැන්තයක්. ඒතර මහ ජනතාවට නිර්භයව ආණ්ඩුවේ හොරමැර වංචාවන් හෙළිදරව් කරන්න නිර්භයව ඉදිරිපත් කරන පුද්ගලයා තමයි ලසන්ත වික්‍රමතුංග. ඉතින් මම හිතනවා සිවිල් සමාජයේ විශාල පාඩුවක්. ශිරසකින් තිබීම මේ අවසර BBC වාරණය කරන ජනමාධ්‍ය දින දිගින් දිගටම තර්ජන කරජන එල්ලෙනවා මේ සියලුම